අද අපි සාකච්ඡා කරමු පුහුණුවෙමු ඉංග්‍රීසි නිවුස් බලලා තේරුම් ගන්න. මොකද ඉංග්‍රීසි නිවුස් කියලා කියන්නේ අපිට හැමදාම හවසට බලන්න පුළුවන් නේ. නේද? පස්සේ හරි බලන්න පුළුවන්. බලලා මේ ඉංග්‍රීසි කියන ජීවිතයට සැහැල්ලුවෙන් ඇතුල් වෙන්න තියෙන හොඳම පාරක් තමයි ඉංග්‍රීසි නිවුස් බලන්න පුහුණු වෙන එක. මොකද ඒත් එක්ක අපිට ඉංග්‍රීසි ජීවිතේ පටන් ගන්න පුළුවන් නේ. හරි එහෙනම් අද අපි සාකච්ඡා කරනවා මේ දක්වා අපිට නොතේරිච්ච තේරුම් ගන්න අමාරු වෙච්ච නිවුස් කොටසක් බලමු. සිරස ඉංග්‍රීසි නිවුස්. ඔන්න මම වලට පෙන්නනවා මුලින්ම තේරුම් ගන්න try කරන්න. මුලින්ම මම පෙන්නනවා තේරුම් ගන්න try කරන්න. මම කියලා දෙන්නේ මුලින්ම. ඊට පස්සේ මම කියලා දෙනවා මේක තමයි මේ කිව්වේ කියලා. ඊට පස්සේ නැවතත් ඔන්න subtitles එහෙම නැතුව අහන්න දෙනවා ඒ සාකච්ඡා කරපු කොටස. ඔන්න අපිට තේරෙනවා. ඔය විදිහට ඔය ක්‍රියාකාරකම අපි දිගටම කරගෙන යනකොට ඕනෙම දෙයක් චිත්‍රපටයක් නැත්නම් නිවුස් විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක් කියන දෙයක් සැහැල්ලුවෙන් තේරුම් ගන්න අපේ කන් දෙක හිත පුරුදු වෙනවා. ඒත් එක්ක පුළුවන් ඉංග්‍රීසි කියන දේ සැහැල්ලුවෙන් කතා කරන ගමන පටන් ගන්න. හරි එහෙනම් පටන් ගමු. සිරස ඉංග්‍රීසි නිවුස් බලලා තේරුම් ගන්න. If Iran's nuclear capabilities are weakened or if negotiations are successful, the war can be concluded in a matter of 2 weeks. ඒ මොකද්ද කිව්වේ? ඒ කිව්වේ if Iran's nuclear capabilities are weakened or if negotiations are successful, the war can be concluded in a matter of 2 weeks කියලා. තපර කලිනකො. If Iran's nuclear capabilities are weakened or if negotiations are successful, the war can be concluded in a matter of 2 weeks. If Iran's nuclear capabilities are weakened. if කියන වචනෙන් පටන් ගත්තම තේරුමක් කියනවා කෙරුවොත් කියලා. මොකද if කියලා පටන් ගත්තම එහෙම වුණොත් මොන වුණොත්ද? if Iran's nuclear capabilities ඉරානයේ නියුක්ලියර් කියන න්‍යෂ්ටික capabilities කියන්නේ හැකියාවන්. ඉරානයේ තියෙන න්‍යෂ්ටික හැකියාවන්. if Iran's nuclear capabilities are weakened. weaken කියලා කියන්නේ දුර්වල කරනවා. ඉරානයේ ඔය නියුක්ලියර් හැකියාවන් ටික මොනවා කරොත්ද? දුර්වල වෙලා ගියොත්. ඔය පහර දීලා හරි මොනවා හරි කරලා දුර්වල වුණොත් එහෙම නැත්නම් if negotiations are successful. negotiations කියලා කියන්නේ සාකච්ඡා. හරි? එතකොට successful කියන්නේ සාර්ථක වෙනවා කියන එකයි. එහෙම නැත්නම් මේ සාකච්ඡා සාර්ථක වුණොත් එක්ක අර කට්ටියව දුර්වල කර දැම්මොත් එහෙම නැත්නම් සාකච්ඡා සාර්ථක වුණොත් negotiations are successful මොකද වෙන්නේ? the war can be concluded. the war කියන්නේ යුද්ධය. හරි? the war can be concluded. conclude කියලා කියන්නේ අවසන් කරනවට. එහෙනම් the war can be concluded කියන්නේ යුද්ධය අවසන් කරන්නට පුළුවන්. බලන්න කිව්වද? the war can be concluded. අයිතේරුම යුද්ධය අවසන් කරන්න පුළුවන් in a matter of 2 weeks. in a matter of 2 weeks කියන්නේ සති දෙකක කාලයකදී කියන එකයි. මොකද in a matter of 2 weeks කියන්නේ සති දෙකක කාලයකදී. මේ in a matter of කියන කොටස දාලා කාලයක් දැක්වුවොත් දැන් මෙතන in a matter of 2 weeks කිව්වනේ. තීරමෙන්නේ බොහොම කෙටි කාලයක් කියන අර්ථයක් හිතින් එනවා. ක්ෂණිකව කියලා. in a matter of 2 weeks. මේ පොඩි මේ සති දෙකක් වගේ පුංචි කාලයකදී. දැක්කද කිව්වද? in a matter of 2 weeks. එහෙනම් මොකක්ද කියලා තියෙන්නේ? ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය දුර්වල කරොත් එහෙම නැත්නම් සාකච්ඡා සාර්ථක වුණොත් යුද්ධේ මේ සති දෙකක් වගේ පුංචි කාලයකදී අවසන් කරන්න පුළුවන්. අයහන් If Iran's nuclear capabilities are weakened or if negotiations are successful, the war can be concluded in a matter of 2 weeks. A special statement from President Trump. ඊට පස්සේ හැබැයි කිව්වා a special statement from President Trump. A special statement from President Trump. A special කියන්නේ විශේෂ statement කියන්නේ ප්‍රකාශයක්. විශේෂ ප්‍රකාශයක් from කියන්නේ අහවලා ගෙන් කියන එක. මොකද from කියන වචනේ කියන්නේ අහවලාගෙන්. දැන් from mother කිව්වොත් අම්මගෙන්. from President Trump ජනාධිපති ට්‍රම්ප්ගෙන්. ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් තමයි මේ ස්ටේට්මන්ට් නැත්නම් ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා කියලා තියෙනවා. හරි දැන් සම්පූර්ණ කොටස. If Iran's nuclear capabilities are weakened or if negotiations are successful, the war can be concluded in a matter of 2 weeks. A special statement from President Trump. හරි බලමු ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. Economic analysts warn that many countries across the world face the risk of depleting their oil reserves amid the current energy crisis. Economic analysts warn that many countries across the world face the risk of depleting their oil reserves amid the current energy crisis. Economic analysts warn that many countries across the world face the risk of depleting their oil reserves amid the current energy crisis. මොකක්ද කිව්වේ? economic analysts warn. economic කියන්නේ ආර්ථික.
හරි ඇනලිස්ට්ස් කියලා කියන්නේ විශ්ලේෂකයෝ. ඔය ඇනලයිස් කරනවා කියන්නේ විශ්ලේෂණය කරනවාට. ආර්ථික විශේෂඥයෝ ආර්ථික විශ්ලේෂකයෝ ඉකොනොමික් ඇනලිස්ට්ස් වෝන්. මොකද වෝන් කියන්නේ? වෝන් කියන්නේ අනතුරු වගවනවට. වෝන් කියන්නේ අනතුරු වගවන මේ ආර්ථික විශේෂඥයෝ කවුද මේ ඉකොනොමික් ඇනලිස්ට්ලා අනතුරු වගවනවලු economic analysts warn that many countries across the world face many countries රටවල් ගණනාවක් many කියන්නේ ගණනාවක් many countries across the world කියන්නේ ලෝකේ පුරාම මේ ලෝකේ පුරාම තියෙන රටවල් ගණනාවක් face කියන්නේ මොන දෙනවටනේ ලෝකේ පුරාම තියෙන රටවල් ගණනාවක් මුහුණ දෙමින් ඉන්නවා මොනවටද the risk of depleting their oil reserves the risk කියන්නේ අවදානම මොකක්ද අවදානමකට මුහුණ දෙනවලු මොකක්ද අවදාන the risk of depleting their oil reserves deplete කියන්නේ මොකක්ද deplete කියලා කියන්නේ ක්ෂය වෙලා යනවා නැති වෙලා යනවාට මොනවා නැති වෙලා යන එකද depleting their oil reserves their කියන්නේ යාළගේ oil reserves oil කියන්නේ තෙල් reserves කියන්නේ සංචිත මේ තෙල් සංචිත ක්ෂය වෙමින් ඉන්නවා කියලා ඔන්න අනතුරු ගන්නවා economic analystලා ඒ කියන්නේ ආර්ථික විශ්ලේෂකයෝ Economic analysts warn that many countries across the world face the risk of depleting their oil reserves amid the current energy crisis. ඒ වාක්‍ය තව ටිකක් දික්ුණා amid the current energy crisis කියලා. amid කියන්නේ මොකද්ද? amid කියන්නේ අතරෙහි කියන එකයි. amid කියන්නේ අතරෙහි. මොකක් අතරෙහිද ඔය ටික නැති වෙන්නේ තෙල් සම්පත. amid the current energy crisis. current කියන්නේ වර්තමාන. හරි? current වර්තමාන. energy crisis energy කියන්නේ බල ශක්තිය crisis කියන්නේ අර්බුදය මේ වර්තමාන බල ශක්තිය අර්බුදය අතරෙහි ලෝකේ පුරාම තියෙන ගොඩක් රටවල් මුහුණ දෙමින් ඉන්නව මොකේද එයාලගේ තෙල් සම්පත ක්ෂය වීමේ අවදානමකට ආයසරක් වාක්‍යයන් Economic analysts warn that many countries across the world face the risk of depleting their oil reserves amid the current energy crisis. හරි යන්තම් ඔන්න තේරෙන්න පටන් ගන්නව නේද? ඔව් දැන් අපි මේ ඉන්නේ ඉංග්‍රීසි කියන දේ හදිස්සියෙන්ම ඕන වෙලා තියෙන අය එකතු කරගෙන එයාලට කෙටිම මාර්ගය පෙන්වන එක. මොකද අපි ඉගෙන ගන්න ගිහිල්ලා ගොඩාක් කාලේ නාස්ති කරනවා, පාඩම් කරනවා, ග්‍රැමර් සෙන්ටෙන්සස් හදනවා නේද? පරිවර්තනය කරනවා. හැබැයි අපිට නිදහසේ කතා කරගන්න තාමත් බැරි වුණානේ. අපි දැන් මේ හදන්නේ හරි ඒවා පැත්තක ඔක්කොම පැත්තක තියලා ඉංග්‍රීසි කියන දේ ඇතුළට බහැලා ඉංග්‍රීසි වචන වාක්‍ය හොඳට අහලා ඒවා දැනෙන්න පටන් ගත්තාට පස්සේ ඒවා අපේ කරගෙන සැහැල්ලුවෙන් ඉංග්‍රීසි කතා කරන්න යන ගමනකයි. හරි ඒත් එක මතක් කිරීමක් කරන්න තියෙනවා ඔන්න අප්‍රේල් 10 වෙනිදා ගැන බොහෝ අය දැනටමත් දන්නවා. ඉංග්‍රීසි කියන දේ හදිස්සියෙන්ම ඕන වෙලා තියෙන හැම දිනාටම ඔන්න 2026 අප්‍රේල් 10 ආරම්භ වෙනවා. අඛණ්ඩ මාස 4ක් ඉංග්‍රීසි වලින් ජීවත් වෙන සවන් දීමේ ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙන් සැහැල්ලු තැන්වල ඉඳලා වේගෙන් කතා කරන මට්ටම දක්වා අඛණ්ඩ මාස 4ක ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුවක් එක්ක ඉංග්‍රීසි කතා කරන කොටසක් බිහි කරන්නටයි මේ ආරම්භ වෙන්නේ. මෙන්න තියෙන පහතින් අංකය. ඔබගේ නම විතරක් යොදලා WhatsApp කරලා තියන්න තොරතුරු ලබා දෙන්නම්. අප්‍රේල් 10 වෙනිදා ඉඳලා අපි පටන් ගමු ඉංග්‍රීසියෙන් අහන්න කතා කරන්න වැඩ කරන්න ඉංග්‍රීසියේ කල්චර් එකත් එක්ක මේ කියන්නේ රියල් ඉංග්‍රීසි කියලා කියන්නේ දැන් හිතලා ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා කතා කරන්න විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙන් වාක්‍ය රටා කීපයක් ඉගෙනගෙන අමාරුවෙන් කතා කරන්න නෙමෙයි ඔබ ලෝකේ කොහෙට ගියත් බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙන කෙනෙක් කියන දෙයක් සැහැල්ලුවෙන්ම තේරුම් ගන්නටයි මේ පුහුණු කරන්නේ මොකද අපිට මාස 4ක්ම තියෙන හින්දා කිසිම ගැටලුවක් නැතුව ඉංග්‍රීසි කියන දේ අපේ කරගන්නට පුළුවන් ඒ මතක් කිරීම කලේ ඉංග්‍රීසි කියන දේ ගොඩක්ම ඕන වෙලා තියෙන හැමදෙනාම වෙනුවෙන් හරි ඊට පස්සේ නිවුස් එකේ Russia's deputy foreign minister says Russia is ready to support Sri Lanka to overcome the energy crisis. Russia's deputy foreign minister says Russia is ready to support Sri Lanka to overcome the energy crisis. Russia's deputy foreign minister says Russia is ready to support Sri Lanka to overcome the energy crisis. Russia's deputy foreign minister says රුසියාවේ deputy foreign minister නියෝජ්‍ය විදේශ ඇමතිවරයා foreign minister කියන්නේ විදේශ ඇමතිය රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා says කියනවලු අර රුසියාවේ නියෝජ්‍ය ඇමතිවරයා කියනවලු Russia is ready to support Sri Lanka තේරෙනවද රුසියාව ready වෙලා ඉන්නවා මොනව කරන්නද ශ්‍රී ලංකාවට support කරන්න to overcome the energy crisis මොනව කරන්නද සපෝට් කරන්නේ to overcome කියලා කියන්නේ ජයග්‍රහණය කරනවට ගැටලුවකින් මිදෙනවට මොකෙන් මිදෙන්නද මොකක් ජයග්‍රහණය කරන්නද සපෝට් කරන්නේ to overcome the energy crisis energy කියන්නේ බල ශක්තිය crisis
අර්බුදය. මේ බලශක්ති අර්බුදයෙන් ජයග්‍රහණය කරගන්නට ලංකාවට සපෝට් කරන්න රෙඩි වෙලා ඉන්නවා කවුද? රුසියාව කියලා. කවුද කියන්නේ? රෂියාස් ඩෙපියුටි ෆොරින් මිනිස්ටර්. ඒ කියන්නේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා තමයි කියන්නේ. අහලා බලමු. Russia's deputy foreign minister says Russia is ready to support Sri Lanka to overcome the energy crisis. UNP's Naveen and SJB's former organizer Rehan slam opposition leader Sajith Premadasa's presence at Gamman Pillars book launch. ඒ මොකක්ද කිව්වේ? UNP's Naveen and SJB's former organizer Rehan slam opposition leader Sajith Premadasa's presence at Gamman Pillars book launch. UNP's Naveen and SJB's former organizer Rehan slam opposition leader Sajith Premadasa's presence at Gamman Pillars book launch. UNP's Naveen, UNP එකේ Naveen and SJB's former organizer. මේ SJB කියන පක්ෂයේ former organizer. former කියන්නේ කලින් හිටපු කියන එකයි. මොකද former කියන්නේ කලින් හිටපු organizer සංවිධායක. මේ UNP එකේ නවීන් කියන කෙනයි මේ සජබේ නැත්නම් SJB එකේ හිටපු සංවිධායකවරයා ස්ලෑම් කියනවා දෙඩිව විවේචනය කරනවා. මොනවද විවේචනය කරන්නේ? ස්ලෑම් opposition leader Sajith Premadasa's presence. presence කියලා කියන්නේ පැමිණ සිටීම නැත්නම් යම් තැනක සිටින එක. හරිද? කවුරුන් සිටින එකද? opposition leader විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැනකට ගිහිල්ලා තියෙනවා. presence එක පැමිණීම. මේ සජිත් ප්‍රේමදාස කොහෙට ආපු එක ගැනද මේ දෙන්න විවේචනය කරන්න කියලා බලමු. UNP's Naveen and SJB's former organizer Rehan slam opposition leader Sajith Premadasa's presence at Gamman Pillars book launch. at Gamman Pillars book launch. Gamman Pillarගේ book launch. පොත් මොකද launch කරනවා කියන්නේ? ප්‍රකාශනය කිරීම. මේ පොත එළි දැක්වීමේ launch කරන එකේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇවිල්ලා. ඉතින් ඒ ගැන දැඩිව මතවාදීව කතා කරනවා කවුද? මේ UNP එකේ නවීන් කියන කෙනා සහ SJB එකේ former organizer. UNP's Naveen and SJB's former organizer Rehan slam opposition leader Sajith Premadasa's presence at Gamman Pillars book launch. Sirasa Namami takes place at the Kalaniya Raja Mahaviharya in line with the Bakpura Pasalosvaka Poya Day. ඒ මොකද්ද කිව්වේ? සිරසා නමාමි takes place at the Kalaniya Raja Mahaviharya in line with the Bakpura Pasalosvaka Poya Day. ඒ කියන්නේ සිරසා නමාමි කියන වැඩසටහන takes place. මොකද take place කියන්නේ? take place කියන වචන දෙකම එකට ආපුවම කියනවා සිද්ධ වෙනවා. යම් දෙයක් යම් තැනක සිද්ධ වෙනවට කියනවා take place කියලා. මේ සිරසා නමාමි වැඩසටහන සිද්ධ වෙනවා කොහෙද? සිරසා නමාමි takes place at the Kalaniya Raja Mahaviharya. at the Kalaniya Raja Mahaviharya කියනවා. at කියන වචනේ තමයි අහවල් තැනදී කියලා කියන්නේ. හරිද? කොහෙදද එහෙනම් at the Kalaniya Raja Mahaviharya. Kalaniya Raja Mahaviharya තමයි මේ සිරසා නමාමි කියන වැඩසටහන සිද්ධ වෙන්නේ. Sirasa Namami takes place at the Kalaniya Raja Mahaviharya in line with the Bakpura Pasalosvaka Poya Day. ඒකල කියන්නේ in line with the Bakpura Pasalosvaka Poya Day කියලා. in line with කියන එකෙන් කියනවා සමගාමීව කියලා. මොකද්ද in line with කියන්නේ? සමගාමීව. මොකේට සමගාමීවද? in line with the Bakpura Pasalosvaka Poya Day. පැහැදිලිද තේරුණාද? Bakpura Pasalosvaka Poya දවසත් එක්ක සමගාමීව මේ සිරසා නමාමි වැඩසටහන ඔය කැලණිය රජමහාවිහාරයේදී සිද්ධ වෙයි. කොහොමද කිව්වේ? සිරසා නමාමි takes place at the Kalaniya Raja Mahaviharya in line with the Bakpura Pasalosvaka Poya Day. අහන්න බලන්න. Sirasa Namami takes place at the Kalaniya Raja Mahaviharya in line with the Bakpura Pasalosvaka Poya Day. හරි මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒක තමයි බලාගෙන ඉඳද්දි කියලා කියන්නේ අධි වේගෙන් අපිටම තේරුණා නේද? අපේ කන් දෙක ඉංග්‍රීසියට ටර්න් නැත හැරෙන්න පටන් ගත්තා කියලා. ඕක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. අපි කරේ නැත්තේ මෙච්චරයි. අපි ග්‍රැමර් හිතුවේ නෑ පොඩ්ඩක් කතා කරලා හිතුවේ නෑ හිතන්න chance එකක් තිබුණේ නෑ. ඒක තමයි හොඳ. අනිත් එක වචනවල තනි තේරුම ගොඩාක් හිතුවේ නෑනේ. අපි වචන කටපාඩම් කරාද? නේ. එහෙනම් ඒ වචනයක තියෙන හැඟීම ඉංග්‍රීසි හෝ සිංහල ඕනෙම භාෂාවක වචනයක යම්කිසි හැඟීමක් නේ වචනයක් ඇතුලේ ගිල්ලවලා එවන්නේ. නේද? නැත්නම් අපිට වචනෙන් වැඩක් නෑනේ. වචනය ඇතුලේ තියෙන හැඟීමනේ වැදගත් වෙන්නේ. ඒකනේ තේරුම එන්නේ. ඉතින් ওই වචන සිංහල තේරුම හෝ වෙනත් මව් භාෂාවත් එක්ක ගලපගෙන එහෙම තේරුම් අරගෙන කටපාඩම් කරගන්නේ නැතුව ඒ වචන විඳින්න. තේරෙනවද කියන්නේ? වචන නැත්නම් වාක්‍ය අනික් අය කියන ඒවා අපි ඒ අදහස විඳින්නයි පුරුදු කරගන්න ඕනේ.
ඕක තමයි මේ වෙන්නේ. මුලින්ම සිද්ධ වෙන්න ඕනේ ඔන්න ඔය දේ. හරිද? මුලින්ම අහනවා, අහලා රස විඳිනවා, යම් යම් හැඟීම් අපිට හම්බ වෙනවා. සිරසනාවාමික යම්කිසි ආගමික හැඟීමක් ඇති වෙනවා. ඔය සජිත් ප්‍රේමදාසලා ගැන කියනකොට නේද? එයාලට පක්ෂපාතී කට්ටිය ඒ වගේ හැඟීමක් ඇති කරගන්නවා. ඊළඟ විපක්ෂ කට්ටිය ඒ වගේ හැඟීම් ඇති කරගෙන අදහස් අපේ හිතට ඕක ඇතුල් කරගන්නවා. මේ ළඟදී මම ජේ.ආර්. ජයවර්ධනගේ ස්පීච් එකක් දුන්නා මගේ වෙනත් ප්‍රෝග්‍රෑම් එකකදී. සමහර අය ගොඩක් තරහ ගිහිල්ලා තිබුණා. ඒක හරි වටිනවා. මටත් දොස් කියලා තිබුණා. හැබැයි දොස් කිව්වට කමක් නැහැ. මොකද ඒ දොස් කිව්වා කියන එක තුල මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සයා ඒ තුල ඉංග්‍රීසි කියන හැඟීමක් ඇති කරගෙන තියෙනවනේ. නේද? අන්න ඒකයි මට වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට වෙන්න ඕනේ ගුරුවරුන් වශයෙන් අපිට වෙන්න ඕනේ ඔබට ඉංග්‍රීසි භාෂාව තවත් සබ්ජෙක්ට් එකක් නැත්තම් ඉගෙන ගන්න දෙයක් බවට පත් කරන්නේ නැතුව ඉංග්‍රීසි භාෂාව තුළින් තරහක් හරි කමක් නැහැ. ආදරයක් වෙන්න පුළුවන්. නැත්තම් hina යන දෙයක් වෙන්න පුළුවන්. නේද? මොනවාම හරි දෙයක් ඒ හැඟීමක් වශයෙන් විඳලා පුහුණු වුණාට පස්සේ අපිට භාෂාව කියන්නේ සැහැල්ලුවෙන් කතා කරනවා හැමදාම සැහැල්ලුවෙන් කතා කරනෝනේ කියලා. නේද? හිතන්නේ නැතුව තර්ක කරන්නේ නැතුව දැන් මම past tense කතා කරන්නම්. ඔන්න future tense යනවා. grammar tenses හිතන්නේ නැතුව. අන්න ඒක තමයි විය යුත්තේ. ඉතින් හරි අපි අද කතා කරේ සිරස නිවුස් බලලා පටන් ගන්න. සිරස ඕනෑම නාලිකාවක ඔබට පුළුවන් ඉංග්ලිෂ් නිවුස් බලමින් මේ වගේ ටික ටික හිත පුහුණු කරගන්න. නිවුස් විතරක් නෙමේ හැමදේමත් එක්ක අපි ඉංග්‍රීසි භාෂාව ඇතුළට වෙලා කොහොම හරි ඉංග්‍රීසි කතා කරනවා කියන ටාගට් එකට යන්න ඕනේ. මොනගේ තවත් බොහොම ලස්සන පාඩමකින් ඉංග්ලිෂ් ලංකා YouTube නාලිකාවත් එක්ක